guys, ඉතින් ඔයාලට කොහොමද අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුවා. ඉතින් දැන් මගේ subscribers ලා ගන්න මගේ YouTube channel එකේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මට කියන්න ඕනේ ඉතින් ඉස්සර මම ගොඩක් social media use කරපු නැති කෙනෙක්. නමුත් ටිකක් කාලයක් යනකොට මට මගේ වැඩ ටික පහසු කරගන්න මට ඇත්තටම social media වලත් YouTube එකේ ගොඩක් උදව් වුණා. ඉතින් මට ඊට පස්සේ ඒ දවස්වලම තමයි ආසාවක් හිතුනේ. මොකද මම ඊට පස්සේ YouTube videos බැලුවා. මට ආසාවක් හිතුණා මේ YouTube video එක මේ YouTube channel එකක් පටන් ගන්න. ඊට පස්සේ මේ දැන් මම ඔය බණ අහන දේවල්, ඒතර අපේ entertainment පැත්ත, ඒ වගේම අපි දෙයක් ඉගෙන ගන්න, ඒ වගේ ගොඩාක් වලට මට YouTube මේ videos මම බැලුවා. එතකොට දැන් විශේෂයෙන්ම දැන් මම යුනිවර්සිටි එකේදී මගේ ඩිග්‍රී එක කරද්දි මම ඔෆිස් යන ගමන් තමයි මගේ ඩිග්‍රී එක කරේ. එතකොට සබ්ජෙක්ට් 19ක් වගේ තියෙනවා. ඉතින් 3 years වලට. එතකොට ඒ සබ්ජෙක්ට් 19ෙම මම එක සබ්ජෙක්ට් එක විතරයි එක්ස්ට්‍රා පේමන්ට් කරලා එක්ස්ට්‍රා ක්ලාස් එකකට ගියේ. මේ ඒ ක්ලාස් එකත් ඔන්ලයින්. ඉතින් මට ටික දවසක් ඇති තේරුණා ෆස්ට් එකේ තමයි මට ඒ සිදුවීම වුණේ. ඉතින් මම එහෙම වුණත් මට ඔන්ලයින් මේ සම්බන්ධ වෙන්න දැන් මම ඔෆිස් යන කෙනෙක් නේ. ඒතකොට මට ටයිම් එක මැනේජ් කරගන්න අමාරුයි. ඉතින් මට හිතුණා ඊට පස්සේ ඒක තේරුමක් නැති වැඩක් කියලා. ඊට පස්සේ මම කරපු වැඩේ මොකද අපේ යුනිවර්සිටි එකේ ලෙක්චර්ස්ලා මේ එයාලා YouTube එකට ඒගොල්ලෝගේ ලෙක්චර්ස් වීඩියෝ දානවා. ඉතින් මම කරේ ගෙදර ගිහලා මට ෆ්‍රී වුණ ගමන් මේ YouTube එකේ වීඩියෝස් ගොඩාක් රිෆර් කරපු එක. ඉතින් ඒ හේතුවයි. එතකොට ඒ වගේම ආය දැන් මම ලංකාවේ ඉන්න කාලෙදි ඉතින් අම්මා තමයි හැමදේම කරලා දුන්නේ. ඇත්තටම මම ගෙදර එහෙම උයලා කළවත් මම ලොකුවට තිබ්බ කෙනෙක් නෙමෙයි. ඉතින් නිව්සීලන්ත ආවට පස්සේ දැන් හස්බන්ඩ් මමයි දැන් මේ ජීවත් වෙද්දි මේ ගෙදර. ඉතින් ඒ කුකින් සයිඩ් එක ඔක්කොම මම කරන්න ඕනනේ. ඉතින් ඒ හැම දෙයකම මම මේ YouTube එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම සමහර වෙලාවට YouTube එකෙන් බලලා කෑමක් ඉන්න හැදුවට පස්සේ මට හිතා ගන්න බෑ මමද මේක හැදුවේ මේක මෙච්චර රසයි. ඉතින් හස්බන්ඩ්ත් එහෙම කියලා තියෙනවා මේ ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මට ඉතින් ඒ කියන්නේ ලංකාවේ ඉන්න කාලේ තිබුණා YouTube channel එකක් පටන් ගන්න. නමුත් අර තිබ්බ අපහසුතාව හින්දා ඒ කාලේ ප්‍රශ්න හින්දා මේ අපි දෙන්නා ඉතින් පටන් ගත්තේ නැහැ. ඉතින් නිව්සීලන්ත ආවට පස්සේ මට ගොඩාක් ෆ්‍රී ටයිම් එක තියෙනවා මේ හැම දෙයක්ම මැනේජ් කරගන්න. ඉතින් ඒක මගේ ආසාවක් තිබ්බ හින්දා ඉතින් මම YouTube එක පටන් ගත්තා. ඉතින් ඇත්තම කියන්න ඕනේ දැන් YouTube එක පටන් ගන්න පොඩි කාලයක් වෙන්නේ. ඉතින් දැන් මගේ YouTube channel එකේ subscribeලා 100 වඩා ඉන්නවා. ඉතින් තවත් කෙනෙක්ට මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මට මේක ගොඩාක් ලොකු දෙයක්. මට ගොඩාක් සතුටුයි. මම මේ YouTube එකේ වැඩේ කරන්නේ හරිම ආසාවෙන්. ඉතින් මට හස්බන්ඩ්ගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් කියන්න ඕන ඔයාලට මේ මගේ වීඩියෝස් බලලා මට ලයික්ස් දාන, කමෙන්ට්ස් දාන, මගේ වීඩියෝස් ෂෙයා කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම හැම හොඳ යහපත් දෙයක්ම ඉක්මනටම සාර්ථක වෙන්න කියලා. එහෙනම් දැන් අපි වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් දැන් මම උදේම මගේ වැඩ ටික පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ වෙලාවේදී නම් එළිය හරිම සීතලයි. බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි. නවසීලන්තේ ආවට පස්සේ මං ආස දේවල් අතරින් එක දෙයක් තමයි මේ සුන්දර පරිසරය. නිව්සීලන්ත වල සමහර පැතිවල මේ වගේ ටැංක් එකකට රේන් වෝටර් කලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඒවා ෆිල්ටර් කරලා යූස් කරන්න ගන්නවා. නමුත් අපි නම් තාම මේවා යූස් කරන්නේ නැහැ.
මං දැන් කෑම රෙඩි කරන්නයි හදන්නේ. ගොඩක් වෙලාවට අපි දෙන්න විතරක් ගෙදර ඉන්න හින්දා මම මීල් ප්‍රෙප් කරගෙන තියාගන්නවා. හස්බන්ඩ් කොහොමත් බත් වැඩිය කන්න කැමති නෑ. එයා කැමති මේ වගේ පොඩි පොඩි කෑම වලටයි. ඉතින් මේ පරිසරය ලයිව් දැක්කම තියෙන ලස්සන මේ වීඩියෝ වලට ගන්න බැහැ. නමුත් ඉතින් මම මට පුළුවන් විදියට මේ ටික වීඩියෝ කළා. ඉතින් බලන්නකො මෙයා දැන් ටිකෙන් ටික ලොකු වෙලා. ඔන්න දැන් හවස් වේගෙනයි එන්නේ. අපි මේ පෝස්ට් ගියා යන්නයි හදන්නේ. අපිට අවශ්‍ය ග්‍රොසරි අයිටම් ටිකක් ගන්න. මේ දවස්වල අපි මාසෙටම ඇති වෙන්න බඩු ගෙදරට ගෙනල්ලා දානවා. නමුත් ෆෘට්ස් පාන් වගේ අයිටම් අපිට මේ සතියෙන් සතියට වගේ ඕන වෙනවනේ. ඉතින් අපි එතකොට මේ ළඟම තියෙන පෝස්ට් ගියා එකට යනවා. ඔන්න අපි මේකට ආවා. ඉතින් ඔන්න අපිට අවශ්‍ය බඩු ටික ගන්නයි හදන්නේ.
ඉතින් මේ තවත් අලුත් දවසක්. ඉතින් මේ අවකාඩෝ ටික මෙහෙම තියෙද්දි මට මතක් වෙන්නේ මගේ තාත්තව. මොකද මම පොඩි කාලේ ඉඳන්ම අවකාඩෝ කන්න හරිම ආසයි. ඉස්සර ඉතින් තාත්තා වැඩට ගිහින් ගෙදර එනකොට මට අවකාඩෝ ගෙනත් දෙනවා. ඉතින් මං හනිත් එක්ක අවකාඩෝ කාපු ෆස්ට් ටයිම් මේ මං ඊට කලින් මෙහෙම කාලම නැහැ. හැබැයි මේක රසට තිබ්බා. දැන් මම ලන්ච් එකට ඕන කරන දේවල් ටිකක් හදාගන්නයි යන්නේ. ඉතින් මේ මෙතන නම් ලස්සනට මල් පිපිලා තියෙනවා. චූටි චූටියට මල් ගොඩාරියක් තියෙනවා. ඔයාලට ඒක වීඩියෝ එකේ හරියට පේනවද දන්නේ නැහැ. දැන් මම වොෂ් දාන්න රෙඩි වෙන්නයි හදන්නේ. මොකද අද අපි අටවිසි බුද්ධ පූජාවට යන්නයි හදන්නේ. ඉතින් අද නම් හස්බන්ඩ් එන්නේ නැහැ. එයාට මේ දවස්වල බිසි. ඉතින් මං අද යන්නේ අක්කලා දෙන්නයි බබාලා දෙන්නයි එක්ක. ඉතින් මේ වගේ දේවල් වලට සහභාගී වෙනකොට ලංකාවේ ඉඳන් අපි කරපු දේවල්ම මතක් වෙනවා. අනික අපි ලංකාවේ ඉඳන් මේ දේවල් කරනවා වගේ හැඟීම් අපිට දැනෙනවා. ඉතින් මේ මල් වට්ටිය අමිලි බබාගේ මල් වට්ටිය. ඉතින් මේ දවස්වල මේ පන්සලේ සැටර්ඩේ දවස්වලට තියෙනවා මේ පින්කම්. ඉතින් අපිට පුළුවන් වෙලාවට යන්නයි බැලුවේ. ඉතින් නිව්සීලන්ත වල ඉන්න ලාංකිකයන් මේ වැඩසටහන ඉතාම භක්තියෙන්ම සිදු කරනවා. ඒ වගේම යාලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් බලන්නකෝ අද මේවා ලස්සනට සරසලා තිබ්බ විදිය. අනික එයාලගේ එකමුතුකම තියෙනවා. මේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ ඒ ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා පුංචි සංග්‍රහයකුත් තිබ්බා.
ඉතින් හවස අක්කා මාව ගෙදරට ගෙනල්ලා ඇල්ලුවා. මම ගෙදර එනකොට හස්බන්ඩ්වත් ගෙදර ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ අපි දෙන්නා ඩිනර් ගත්තා. ඉතින් අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් අලුත් දවසක ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.